හරි ඉතින් අද ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ 17 වෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි දැන් කලින් වීඩියෝ වලින් අපි අපේ ඇක්ටිව් වොයිස් වල ටෙන්ස් 12ම කතා කරලා ඉවර කරා. හරිද? ඉතින් අද අපි මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ මේ ඇක්ටිව් වොයිස් වලින් අපි කතා කරපු මේ ටෙන්සස් ටික අරගෙන ඉවරලා මේ ටික එකින් එක එකම සෙන්ටෙන්ස් එක අරගෙන ඉවරලා ඒක කොහොමද මේ 12ටම හැදෙන්නේ කියලා. හරිද? ඉතින් ඔයාලට දැන් අපි ගත්තොත් එහෙම මේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් एक कथा करा इधर सिंपल पास्ट टेंस कथा करा सिंपल फ्यूचर टेंस कथा करा इट पास कंटिन्यूअस प्रेजेंट कंटिन्यूअस टेंस कथा करा पास्ट कंटिन्यूअस टेंस कथा करा फ्यूचर कंटिन्यूअस टेंस कथा करा इट पास प्रेजेंट परफेक्ट टेंस कथा करा इधर से पास्ट परफेक्ट टेंस कथा करा इट पास फ्यूचर परफेक्ट टेंस कथा करा इट पास प्रेजेंट परफेक्ट कंटिन्यूअस टेंस कथा करा इधर से पास्ट परफेक्ट कंटिन्यूअस टेंस कथा करा फ्यूचर परफेक्ट कंटिन्यूअस टेंस कथा करा ඔය ටික ඔක්කොම අපි කතා කරලා ඒ වගේ ක්වෙස්චන් සෙන්ටෙන්ස් හදුවා ඊට පස්සේ නෙගටිව් සෙන්ටෙන්ස් හදුවා නෙගටිව් ක්වෙස්චන් සෙන්ටෙන්ස් හදුවා ඔය ඔක්කොම හදලා ඉවරලා මම හිතනවා ඔය ඔක්කොම ඔයාලට පැහැදිලි ඇති කියලා දැන් අද අපි සෙන්ටෙන්ස් අරගෙන මේ ටෙන්ස් 12ටම දාලා කතා කරමු හරිද අද මම පුනරීක්ෂණයක් කරගෙන ඔයාලට මේ ටික කරලා පෙන්නනවා පැහැදිලි වෙන්නත් එක්ක මේ ටෙන්ස් 12ම කොහොමද හැදෙන්නේ කියලා ඒත් එක්කම ඔයාලා අපේ channel WhatsApp channel එකට එකතු වෙලා නැත්නම් link එක description එකේ තියෙනවා ඔයාලා පුළුවන් ඒකටත් එකතු වෙන්න ඒත් එක්කම මේ අපේ වැඩසටහන ගැන යාළුවන්ටත් කියන්න අනිවාර්යෙන් share කරන්න වීඩියෝ ටික අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් ඔයාලා දැන් subscribe කරලා තියාගන්න ඉස්සරහට ඔයාලා ගොඩක් වැදගත් දේවල් අරන් එනවා ඉතින් අපි යමු ඉස්සරහට හරි ඉතින් අපි මම ඔයාලට මේ පළවෙනි sentence එක අරන් දෙනවා they plus cricket හරිද එතකොට මේක දැන් මේ පළවෙනි එක තියෙන්නේ simple present tense එකයි හරිද they play cricket අපි දැන් මේක හරවමු මේ simple past tense වලට හරිද එතකොට මේකෙන්නේ they played cricket කියලා හරිද they played cricket ඕම් ක්‍රිකට් සෙල්ලම් කරා කියලා මේ මම කරන්නේ අර අපි කලින් දවස් ටිකේ හදපු සෙන්ටෙන්ස් ටිකටම මේ එක සෙන්ටෙන්ස් එකක් අරගෙන ඒක ටෙන්සස් 12ටම දාලා කොහොමද ඒ ටික හැදෙන්නේ කියලා එක තැනකදී ඔයාලට කියලා දෙන එකක් තමයි මෙතනදී කරන්නේ හරිද they played cricket ඊට පස්සේ අපි මේක දැන් මේ past එකනේ ඊට පස්සේ අපි future simple tense වලින් හදුවොත් ඒක they will play cricket they will play cricket ඕම් ක්‍රිකට් සෙල්ලම් කරාලු හරිද එතකොට දැන් මේ පළවෙනි ටෙන්සස් තුන ඔයාලට පැහැදිලි ඇති කියලා මම හිතුවා ඊට පස්සේ අපි දෙවෙනි එකට ගියොත් එහෙනම් දෙවෙනි එකේ අපි කතා කරේ present continuous past continuous ඊට පස්සේ future continuous අපි දැන් ඒකෙන් මේක මේ day cricket කියන එක ඒකෙන් හදමු බලන්න they are playing cricket they are playing cricket ඕම් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා ඒ කියන්නේ මේ තියෙන්නේ present continuous tense එක හරිද ඊට පස්සේ අපි මේක හදුවොත් එහෙම past continuous වලින් they were playing cricket ඕම් ඊට පස්සේ අපි මේක හදමු future continuous වලින් they will be playing cricket they will be playing cricket කියන්නේ ඕම් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳී කියලා. හරිද? ඉතින් දැන් අපි පළවෙනි එක කතා කරා they play cricket ඊට පස්සේ they play cricket they will play cricket they are playing cricket they were playing cricket they will be playing cricket. අපි දැන් තුන්වෙනි කතා කරේ එහෙම present perfect tense ඊට පස්සේ past perfect tense එකයි future perfect tense එකයි. අපි දැන් ඒ තුන හදුම් බලන්න මේ they play cricket කියන sentence එකට they have played cricket ඊට පස්සේ මේ past එක ගත්තොත් එහෙම they had played cricket ඊට පස්සේ අපි මේකේ future perfect එක ගත්තොත් එහෙම they will have played cricket
එතකොට they have played කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා කියන. එතකොට ඊට they had played cricket කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තිබුණා කියන එක. ඊට පස්සේ they will have played cricket කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙවි කියලා. ඊට පස්සේ අපි දැන් මේ තුනට හදුවා අපිට දැන් අන්තිම ටෙන්ස් එක හදන්න තියෙන එක තමයි present perfect continuous tense එකයි past perfect continuous tense එකයි future perfect continuous tense එක. හරිද? අපි දැන් ඒකටත් හදලා බලමු. එතකොට ඒකෙන්නේ they ඊට පස්සේ ඒකේ they have been playing cricket. ඒ කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා කියන. ඊට පස්සේ අපි මේක past perfect continuous එකට දාුවොත් they had been playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. ඊට පස්සේ අපි තුන්වෙනි එක ගමු they will have been playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙවි. ඉතින් මං හිතනවා දැන් අපි දැන් මේ එක සෙන්ටෙන්ස් එකක් අරගෙන අපි මේ කතා කරමු ටෙන්සස් 12ටම අදාළව ගන්න මේ හැදුවේ. හරිද? they play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. they played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරා. they will play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරાવી. ඊළඟ they are playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. they were playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරා. ඊට පස්සේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා කියන්නේ they playing cricket කියන්නේ. ඊට පස්සේ they will be playing cricket කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටී නැත්නම් ඉඳී. ඊට පස්සේ they have played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. ඊට පස්සේ they had played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තිබුණා. ඊට පස්සේ they will have played cricket. ඊට පස්සේ අපි මේක කතා කරොත් they have been playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. ඊට they had been playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. they will have been playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙවි. අපි දැන් මේ දැන් හදුවේ එක සෙන්ටෙන්ස් එකක් කරගෙන ඒ ටෙන්සස් 12ටම තමයි කතා කරන්නේ. හරිද? එතකොට they play cricket. ඒක තියෙන්නේ simple present tense වල. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් ඒක තියෙන්නේ simple past tense වල. they played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරා. ඊට පස්සේ තුන්වෙනි එක තියෙන්නේ future simple tense වල. they will play cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරાવી. හරිද? ඊට පස්සේ අපි ගමු මේ they are playing cricket. ඒ කියන්නේ මේ තියෙන්නේ present continuous tense වල. they are playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉන්නවා. ඊට පස්සේ they were playing cricket. ඒ කියන්නේ මේක තියෙන්නේ past continuous tense වල. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටියා කියලා. ඊට පස්සේ they will be playing cricket. ඒ තියෙන්නේ future continuous tense වල. ඒ කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටීවි කියලා. ඊට පස්සේ they have played cricket. මේ කියන්නේ present perfect tense එක. හරිද? they have played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් තියෙනවා. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා. හරිද? එතකොට they had played cricket. ඒ කියන්නේ past perfect එක. ඒ කියන්නේ ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තිබුණා කියලා. ඊට පස්සේ they will have played cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙවි. හරිද? එතකොට දැන් මේක future perfect එක. ඊට පස්සේ අපි දැන් මේ අපේ අන්තිම tenses තුනට આવොත් එම they have been playing cricket. ඒ කියන්නේ මේක තියෙන්නේ present perfect continuous tense එක. they have been playing cricket. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ they had been playing cricket. ඒ කියන්නේ past perfect continuous tense එක. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තිබුණා. ඊට පස්සේ they will have been playing cricket. ඒ කියන්නේ future perfect continuous tense එක. ඔවුන් ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳලා තියෙවි. ඉතින් මං හිතනවා මේ ටික ඔයාලට දැන් පැහැදිලි ඇති කියලා අපි ඊළඟ වාක්‍යය අරගෙන ඒකත් මේ විදිහට හදමු. හරි. අපි දැන් මේ දෙවෙනි සෙන්ටෙන්ස් එකක් අරගෙන අර විදිහට කතා කරමු. මේ කරන්න ඔයාලට හොඳට තේරෙන්න මේ ටෙන්සස් ටික හොඳට අල්ල ගන්න පුළුවන්. දැන් මම දෙවෙනි කරන්නේ girls clean the room. ඒ කියන්නේ මේකේ තියෙන්නේ present simple tense. හරිද? ඒකට ඒක තමයි අපේ පළවෙනි එක. girls clean the room. ඒ කියන්නේ ගෑනු ළමයි කාමරේ පිරිසිදු කරනවා. ඊට පස්සේ අපි දෙවෙනි එක මේක හදුවොත් එහෙම past simple tense එක girls
cleaned the room. ගෑනු ළමයි කාමරේ පිරිසිදු කරා. ඊට පස්සේ අපි තුන්වෙනි එක future simple එක හදුවොත් එහෙම girls will clean the room. ගෑනු ළමයි කාමරේ පිරිසිදු කරાવી. ඊට පස්සේ අපි හදමු අපේ ඊළඟ tenses ටික. ඒකේ පළවෙනි එක තමයි present continuous tense. හරිද? එතකොට ඒ කියන්නේ girls are playing cricket. So girls are cleaning the room. Girls are cleaning the room. ඒ කියන්නේ ගෑනු ළමයි කාමරේ පිරිසිදු කරමින් ඉන්නවා කියන. හරිද? ඊට පස්සේ අපි past continuous එක හදුවොත් එහෙම girls were cleaning the room. Girls were cleaning the room. ඒ කියන්නේ ගෑනු ළමයි කාමරය පිරිසිදු කරමින් සිටියා කියලා. ඊට පස්සේ අපි future continuous එක හදුවොත් එහෙම girls will be cleaning the room. ගෑනු ළමයි කාමරය පිරිසිදු කරමින් ඉඳීවි කියලා. හරිද? ඊට පස්සේ අපි හදමු perfect present perfect tense එකයි past perfect tense එකයි future perfect tense එකයි. එතකොට මේක හදුවොත් එහෙම girls have cleaned the room. Girls have cleaned the room. එතකොට මේක present perfect tense එක. ගෑනු ළමයි කාමරය පිරිසිදු කරලා තියෙනවා. ඊට පස්සේ අපි past perfect එක හදුවොත් එහෙම girls had cleaned the room. ඒ කියන්නේ ගෑනු ළමයි කාමරය පිරිසිදු කරලා තිබුණා කියලා. හරිද? අපි දැන් තුන්වෙනි එක හදමු future perfect එකෙන්. Girls will have cleaned the room. ඒ කියන්නේ ගෑනු ළමයි කාමරය පිරිසිදු කරමින් ඉඳලා තියෙවි කියලා. හරිද? sorry ගෑනු ළමයි කාමරය පිරිසිදු කරලා තියෙවි කියලා තමයි ඒක කියන්නේ. හරිද? ඊට පස්සේ අපි present perfect continuous එක හදමු. ඒකෙන්නේ මෙන්න මේක. girls have been cleaning the room. හරිද? ඒ කියන්නේ ගෑනු ළමයි කාමරය පිරිසිදු කරමින් ඉඳලා තියෙනවා කියලා. එතකොට අපි මේක ඒකේ past perfect continuous එක ගත්තොත් එහෙම girls had been cleaning the room. ඒ කියන්නේ ගෑනු ළමයි කාමරය පිරිසිදු කරමින් ඉඳලා තිබුණා කියලා. ඊට පස්සේ අපි future perfect continuous එක හදුවොත් එහෙම girls will have been cleaning the room. හරිද? ඒ කියන්නේ ගෑනු ළමයි කාමරය පිරිසිදු කරමින් ඉඳලා තියෙවි. හරිද? ඉතින් මං හිතනවා මේ ටිකත් ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි තව සෙන්ටෙන්ස් එකක් අරගෙන කතා කරමු. හරි. දැන් මේ අපි කලින් කතා කරේ බහුවචන වාක්‍ය. හරිද? දැන් මේ කතා කරන්නේ ඒක වචන නාම පද වලින් හැදෙන වාක්‍ය. එතකොට she cooks rice. ඇය බත් උයනවා. ඊට පස්සේ අපි මේක හදමු past simple වල. she cooks rice කියන එක past වලින් යද්දී she cooked rice. ඒ කියන්නේ ඇය බත් ඉව්වා කියලා. හරිද? ඊට පස්සේ අපි මේක හදුවොත් එහෙම future simple එකෙන් she will cook rice. ඇය බත් උයාවි. ඊට පස්සේ අපි දැන් ගමු මේක අපේ present continuous tense එක. හරිද? present continuous. එතකොට මේක එන්නේ මෙන්න මෙහෙම. present continuous tense එකේදී she
she is cooking rice. බත් උයමින් ඉන්නවා. ඊට පස්සේ අපි past continuous එක දුවොත් එහෙම she was cooking rice. she was cooking rice. බත් උයමින් සිටියා කියලා. ඊට පස්සේ අපි මේක අපේ future continuous එක දුවොත් එහෙම she will be cooking rice. ඒ කියන්නේ බත් උයමින් සිටීවි. බත් උයමින් සිටීවි කියලා තමයි past මේ අපේ future continuous එකදී කියන්නේ. ඊට පස්සේ අපි කතා කරමු අපේ present perfect tense එක. ඒකට එද්දි මෙන්න මෙහෙම දෙන්නේ she has been cooked rice. ඒ කියන්නේ බත් උයලා තියෙනවා කියලා. හරිද? ඊට පස්සේ අපි මේකේ past perfect එකට આવොත් එහෙම she had been cooked rice. බත් උයලා තිබුණා කියලා. ඊට පස්සේ අපි මේකේ future perfect එක ගත්තොත් එහෙම she will have cooked rice. ඒ කියන්නේ බත් උයලා තියෙවි කියලා. හරි. අපි දැන් ගමු අපේ present perfect continuous tense එක. ඒකෙන් හදුවොත් එහෙම මේක she has been cooking rice. බත් උයමින් ඉඳලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ past perfect continuous එකෙන් හදුවොත් එහෙම මේ මෙතන she has. හරිද? එතන she had been cooking rice. බත් උයමින් ඉඳලා තිබුණා කියලා. ඊට පස්සේ අපි මේකේ future perfect continuous එක හදුවොත් එහෙම she will have been cooking rice. ඒ කියන්නේ බත් උයමින් ඉඳලා තියෙවි කියලා. හරිද? ඔන්න ඔහොම තමයි මේකේ මේ sentence එකට අනුව මේ tenses 12ට මේ වාක්‍ය හැදෙන්නේ. ඉතින් මම හිතනවා මේකත් ඔයාලට පැහැදිලි ඇති කියලා. අපි තව sentence එකක් අරගෙන කතා කරමු. මම ගන්නවා නිමල් reads a book. ඒ කියන්නේ නිමල් පොතක් කියවනවා. හරිද? ඊට පස්සේ අපි ගන්න මේක past simple past tense එකෙන් හදුවොත් එහෙම නිමල් read a book. නිමල් පොතක් කියවුවා. හරිද? එතකොට මේකෙදි අපි දැන් හදමු future simple tense එක. නිමල් will read a book. නිමල් පොතක් කියවාවි. හරිද? දැන් මෙතන මේ read කියන එකේ past එකත් මේ ලියන්නේ මේ විදිහට නේද? ඒක කියන්නේ read කියලා. හරිද? read a book. එතකොට මේ තියෙන අපේ future simple tense එක. අපි දැන් ඊළඟට හදමු present continuous වලින්. නිමල් is reading a book. නිමල් පොතක් කියවමින් ඉන්නවා. ඊට පස්සේ අපි මේක past continuous වලින් හදුවොත් එහෙම නිමල් was reading a book. නිමල් පොතක් කියවමින් සිටියා. ඊට පස්සේ මේක අපේ future continuous වලින් හදුවොත් එහෙම නිමල් will be reading a book. නිමල් පොතක් කියවමින් සිටීවි. හරිද? අපි දැන් මේක present perfect වලට හැරෙවුවොත් එහෙම අපි නිමල් has been read the book. හරිද? ඒ කියන්නේ නිමල් පොතක් කියවලා තියෙනවා කියලා. ඊට පස්සේ මේක past perfect වලට හරවුවොත් එහෙම නිමල් had been
නිමල් had been read a book. ඒ කියන්නේ නිමල් පොතක් කියවලා තිබුණා කියලා. දැන් මේක කියන්නේ නිමල් පොතක් කියවලා තියෙනවා. මේ කියන්නේ කියවලා තිබුණා කියලා. හරිද? ඊට පස්සේ මේක අපි කතා කරුවොත් එහෙම නිමල් මේ අපි කතා කරන්නේ future continuous. future perfect එක නිමල් will have been. නිමල් will have been read a book. නිමල් පොතක් කියවලා තියෙවි. හරිද? කියවලා තියෙවි. අපි දැන් ගත්තොත් එහෙම present perfect continuous tense එක මේ කොහොමද හදන්නේ කියලා නිමල් has been reading a book. reading a book ඒ කියන්නේ නිමල් පොතක් කියවමින් ඉඳලා තියෙනවා කියලා. නිමල් පොතක් කියවමින් ඉඳලා තියෙනවා. එතකොට අපි ඊළඟ එක හදුවොත් එහෙම past perfect continuous tense එකේ නිමල් had been reading a book. ඒ කියන්නේ නිමල් පොතක් කියවමින් ඉඳලා තිබුණා කියලා. ඊට පස්සේ අපි මේක future perfect continuous tense වලට හරවුවොත් එහෙම නිමල් will have been reading a book. reading a book. හරිද? ඒ කියන්නේ නිමල් පොතක් කියවමින් ඉඳලා තියෙවි කියලා. ඉතින් මම හිතනවා මේ sentence කොහොමද මේ tenses 12ටම හැදෙන්නේ කියලා ඔයාලට පැහැදිලි ඇති කියලා දැන්. හරිද? තේරෙන්නේ නැත්නම් තිබ්බොත් ආය බලන්න. එහෙමත් තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඉතින් වීඩියෝ වලදී ඒක පැහැදිලි කරනවා. ඉතින් ඔයාලගේ යාළුවන්ටත් මේ ගැන කියන්න. තව ඉස්සරහට ඔයාලට ගොඩක් දේවල් උගන්වනවා මේ ඉංග්‍රීසි වල. ඔයාලට ඉගෙන ගන්න තියෙන හැමදේම මම මෙතනදී කියලා දෙනවා මේ වීඩියෝ සීරීස් එකෙන්. ඒත් එක්කම අපේ WhatsApp channel එකට අනිවාර්යෙන් එකතු වෙන්න. අනිවාර්යෙන් අපේ YouTube channel subscribe කරලා තියාගන්න. අපි එන ඊළඟ වීඩියෝ හම්බෙමු. Thank you.